මේව තමයි අපිට උදේට කන්න තියෙන්නේ. වැඩි ඉතින් යන්න හිටියේ. Hi guys, welcome back to my YouTube channel. ඔන්න ඉතින් අද අපේ තාත්තගේ යාළුවෙක් ආව අපේ ගෙදර. එයාලා අද අපේ ගෙදර නවතිනවා. ඉතින් බලමු අද මොන වගේ දෙයක් වෙයිද කියලා. Guys, චූටි අප්ඩේට් එකක්. මායි අම්මයි දැන් යනවා පොඩ්ඩක් කීල්ස් එකට හරි ෆුඩ් සිටි එකකට හරි පොඩි බඩු වගේක් ගන්න. කොත්ත හරිද? ඒ ටික අරගෙන අපි බලමු. ඒ ටික ගන්න හෙට උදේට අද රෑටත් කොහේ හරි යයි කියලා තමයි හිතන් ඉන්නේ. බලමු කොහේ යයිද මොකද කරන්නේ ඒව බලමු. අපි පොඩි අප්ඩේට් එකක් දෙන්නම්. බඩු ටික ගත්තා. කීල්ස් එක තමයි ආවේ. හරි අපි තීරණය වෙනස් කරා. අපි එළියට යන්නේ. අපි එළියෙන් කෑම අරගෙන ගෙදර ආවිල්ලා තමයි කන්නේ. ඉතින් ගැරෙන්නේ. ආයි ගැලු. තව අපි රෙවිනියු ලයිසන් එක ෆොටෝකොපි ගහ ගන්නත් තියෙනවා. ඒකත් කරගෙන බලමු මොකද වෙන්නේ කියලා. guys මම ඔන්න ෆොටෝකොපි ටිකක් අරගෙන දැන් මම දාන්න හදන්නේ මෙන්න මේ හෝල්ඩර් එකට රෙවිනියු ලයිසන් එක. බලමු. guys රෑ වුණා. දැන් වෙලාව මම හිතන්නේ 6:37යි වගේ. දැන් අපි ඕඩර් එක දාලා පොඩක් බලාගෙන ඉන්නවා. අම්මා ඕඩර් එක ගෙනල්ලා. බලමු. නේ ඔන්න අපි ඕඩර් එකක් ගත්තා. අම්මා ඕඩර් එක ගෙනාව. තාත්තා ගියා මේ අපිට පැටිස් අරන් එන්න. බලමු ඒකේ රස. ඊට පස්සේ තාත්තගේ යාළුවා එයි. guys අපි මෙන්න මේ විදිහට තමයි කරේ. මෙතන තියෙනවා chicken devel, chicken kottu, මෙතන තියෙනවා fried rice, මෙතන හොදි තියෙනවා chili paste උයි, තව අපිට දීලා තියෙනවා කොච්චි සම්බල්ඩක්. ඒක මෙතන නෑ. ඉතින් පැටිස් ගේන්නම් කිව්වට පැටිස් නම් හම්බුනේ නැහැ. ඒ වෙනකොට තාත්තගේ යාළුවත් අපේ ගෙදර ආවා. මේ ඉතින් ඉන්නේ 3 කට්ටුවෙන් දෙන්නෙක් විතරයි. ඔන්න අපිට අලුත් යාළුවෝ දෙන්නෙක් එනවා. ඉතින් මේ 3 දෙනා හරීම ෆ්‍රෙන්ඩ්ලි. බලන්නකෝ ඉස්සරහට මොකද වෙන්නේ කියලා. අපි හරි ගර ගෙදරට ගිහලා අනිත්‍ය. හරි කෙනෙක් එනවා. එහෙමද? කියනවා මේ. ගියේ නැද්ද ඉතින්? ගියා. ඔන්න ඉතින් මේ ඉන්නේ අපේ මචං පැටියා. එයාට මචං පැටියා කියන්න ලොකු කතාවක් තියෙනවා. එයා පොඩි කාලේ ඒගොල්ලන්ගේ තාත්තට කතා කරලා තියෙන්නේ මචං කියලා. ඉතින් එයා මචං පැටියා වුණා. මීටර් එක මම දැන් ඕඩර් කරලා 2.8යි. මේ 3 කට්ටු. එයා ගෑල්ලා මොකද විදියට මේ ගෑල්ලා මිනිමේ කොල්ලේ. බෑග් ගන්න. ඉතින් මේ 3 දෙනාගෙන් චූටි එක්කෙනා ඉන්නවනේ. එයා නම් ටිකක් දඟ මල්ලා. ඉතින් පළවෙනි එක්කෙනා නම් අහිංසකයි තමයි. ඒ වුණාට අම්මා නම් කිව්වේ ඒගොල්ලෝගේ අහිංසක නෑ කියලා. මේ පේනවනේ අපේ දඟමල්ලනේ වැඩ. ඇඟ බස් ගන්නයි යන්නේ. කෙනෙක් බාර කරන වැඩ. දඟලල මහන්සියට ඔන්න ඉතින් දැන් එයාට නිදිමත ඇවිල්ලා පොඩි අයියා වෙටගෙන යනවා. මෙන්න ඇවිල්ලා. කොහෙද එන්නේ ගියේ? ඈ? ඇන්ටිබඩි නෑනේ බයිසිකල්. ඒකේ ගාඩ ඇන්ටිබඩි නෑනේ මෙයා පදින්න. ඇන්ටිබඩි නෑ. ඉතින් මේ යාළුවෝ 3 දෙනාත් එක්ක මම ලස්සනම දවසක් ගත කළා. කොහෙද එන්න කියන්නේ? බිරියන්ද? දැම්ම බිරියන්ද ඕනේ නෑනේ අද. හෙට දවල් එක නිදා ගන්න. නෑ ජූටි ඕන්න එන්න. අනේවා මම කැමරේ එක්ක හරින්න. චුට්ටක් ඉන්න අරින්නකෝ අයියා. චුට්ටක් ඉන්න. අක්කේ මොකද ගහන්න. එපා මේ. Hey, ini apa sangkang ke?
හොඳ ළමයි දෙන්න බත් කනවා. උදේ මාව ඇලෙව්වේ. උදේ ඇලෙව්වේ ඇයි මාවේ? මේව තමයි අපිට උදේට කන්න තියෙන්නේ. පාන් තියෙනවා, බටර්, චීස්, පොල් සම්බෝල, පරිප්පු, ඉන්දියාප, මෙතන තියෙන ෆ්‍රයිඩ් රයිස්, කෙසෙල්, චිකන් කරි තියෙනවා, බිත්තර. ඉතින් ඔන්න ඔය විදිහට තමයි දවස් දෙකක් අපි තුන් කටුවත් එක්ක හිටියේ. ඉතින් එයාලා උදේ කෑමෙන් පස්සේ ගෙදර ගියා. Hi guys, යාලා ගියා. එහෙනම් ඔන්න ඔය විදිහට තමයි අපේ vlog ටික ඉවර වුනේ. හරි. දැන් මං යනවා යාළුවගේ ගෙදර. Bye. ඉස්සරහට තවත් ලස්සන වීඩියෝස් එනවා. ඉතින් මගේ WhatsApp group එකේ ඉන්න අය ඒව ගැන දන්නවා. ඉතින් දන්නේ නැති කෙනෙක් ඉන්නවා නම් WhatsApp group එකට join වෙන්න. එහෙනම් මාව subscribe කරන්න.